වෙල්කම් කියලා පිළිගන්නවා අද තුමාගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන්. ඉතින් බං අද ප්ලේ කරන්න යන්නේ ස්ලෙන්ඩිනා පොඩ්ඩක් හෝ ගාන සද්දයක් කරන නම් ගණන් ගන්න එපා. එළිය හොඳටම වහිනවා සැරටම. ඊසි දාලා ගහමු. අඩෝ මොකද්ද බං ඒ උනේ? අඩෝ පොඩක් සමාව වෙන්නට දන්නේ නැද්ද ඉතින්? මොකද්ද ඇප් එකේ ඩවුන්ලෝඩ් කරලා අනේ මන්දා. ඉස්සෙල්ලාම ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මචං එළි සුපිරියටම වහිනවා දඩෝරියටම. පොඩක් සද්ද එනවා නම් ඉතින් ගණන් ගන්න එපා. මේකේ පොත් 8ක් නේද එකතු කරන්න තියෙන්නේ. පොත් 8ක් අම්මට පිළිවෙනවා. මම ඩේටාත් ඕන් කරලා ෆ්ලෝ වෙනවා ඒකින්ද. මම ඩේටාත් ඕන් කරලානේ. ඒකයි මේක වඩා වැඩි කරගමු. මම ඩේටා ඕන් කරලා තියෙන හින්දා ස්ලෝ වෙන්නේ. මේ 4G කියලා හැල්ලා තියෙන්නේ. එක පොතක් හම්බුණා යාළුවේ. පොත් නෑ. පොත් නෑ. පොත් නෑ මල්ලි. මේ කාමර ලොක් කරන්නේ නැහැ කියනකො මොකවත් නෑනේ බං ඔය කාමර වල බලහන්. මොකවත්ම නෑ කාමර වල. ලොක් කරලා දාලා තියෙන ගොන්නු වගේ. ඔය බලහන්. අඩෝ කොබම් පොත් නා පොතක් තියෙනවා. අඩෝ පොත් 2 හම්බුණා 2. මේ පැත්ත පොඩ විපරමක් කරලා බලමු අපි මොකද සීන් එක කියලා. ඊළඟ තැඟලෙන් නැති පාරවල් මතක තියාගන්න ඕනේ. මොකද පාරවල් අමතක යනවා පට ගාලා. මොකද සීන් එක? මේක නේද මම බිම දිගේ බඩ ගාගෙන ඇවිල්ලා කන්නේ. අනේ මැරෙන්නේ නැහැ. බිම දිගේ බඩ ගාගෙන ඇවිල්ලා කනවා. කනකොට මැරෙන්න කන්නේ නිකන්. අඩෝ පොත් 4යි තව 4යි ඕනි යාළුවේ. ගැම්මට තව 4යි ඕනි. මේක නේද බඩ ගාගෙන ඉන්නේ මේක නේද? මේක නම් බිම දිගේ බඩ ගාගෙන යනවා. කොහොමද නේ යාළුවේ? අම්මට හා කරන්න ඵලයන්. ගැටල කම්මුණා. අඩෝ අම්මට කියලා අනිත් එක්ක කියන්න හැදුවේ. අඩෝ ඒ අම්මට කියන අනිත් කෑල්ල බං මේ හුයන්නෙන් කෑල්ලක් ඉන්න තව. ජාතික වචනයක් ඉන්නේ. ඒක කියන්න හොඳ නෑ මචං. මොකද අම්මලටනේ මචං. එම හොඳ නෑ. මහා දහදුරා වචන කියන්න හොඳ නෑ. මේ මං කිව්වේ ඕ මං කිව්වේ මචං. මං කිව්වේ මිදිගේ බඩගෙන ඉල කණ කියලා. පෙරක් කරාට මෙන්න උඩිනුත් එනවා නිකන් පාවිලා. මෙතන කලින් සමාප්ත වෙලා තියෙනවා මේ. ඕ මෙතන මම කලින් ආපිට හාල් කරපිටෝ. මුකුත් නෑ නිකන්. ඕ දොරවල් ලොක්නේ බං බලහන්කෝ මොකක් කරන්න දියන්නේ. අඩෝ කොබම් පාරවල් ටික. මොකද උනේ? what the fuck? මොකක්ද උනේ? යතුරුනේ නෝ අරිනෝ. මොකද්ද බං ඒ උනේ බලහන් මේ කාමරෙත් නේද බං ඔක. මෙතෙන් උඩට ගියාගෙන ඉන්නේ. පොත් 5යි නෑ 6යි මට වැරදුනා. ඵලයන් එනවා මෙතන අඟුලක් කරන්න. help me. මං අතන සෙලෙන්ඩිනා වගේ දැක්කා. නෑ දොර මචංනේ. මට තව කොහේ හරි මිස් වෙලා තියෙනවා. මෙන්න මේ කාමරයක්. මෙන්න මෙහි කාමරයක් මිස් වුණා නේද? මෙහෙද බං හරියට. අඩෝ
කොහෙද බං තව කාමරේ තියෙන්නේ අතුරක් කන්නේ නේ අරින්න බලහන් අර කාමරේ ටික මේ ටික අතුරක් කන්නේ නැද්ද බං මේ ටික තිබෙට මං අහවල ගත්තනේ නේද අතුරක් කන්නේ කවුද තමයි රජා හිකරල්නේ මං හිතන්නේ මම මේ ටික කලින් අම්මට උඩු ඕකේ මොකද කරන්නේ කාමරේද තනියේ ගෑනු ළමෙක් නේද මොකද කරන්නේ මේ වල්කම තියාගන්න ඕනවට වඩා ඒක ඕන්නේ ඕනිමනේ කියන්නේ ඕනිමනේ තේින්දා 7යි තව 1යි ඕනි තව 1යි ඕනි අරයා ගැහුවොත් මල හොඳ වෙලාවට යාළුවී ඊචි දැම්මේ දැන් කනවනේ මං කියේ හොඳ වෙලාවට ඊචිස් දැම්මේ ඊචි දැම්ම හොඳ වෙලාවට අඩෝ තව එක පොතයි බං හොයාගන්න තියෙන්නේ බලහන්කෝ බං බෑනි බං මේක කරන්න තව එක පොතයිනේ බං හොයාගන්න තියෙන්නේ බං අඩෝ බෑ බං මේක කරන්න බෑ බං ඕ ෂට් මෑන් මේක නම් නැතුවේද බං මංගුවේ නැහැ කියන්නේ ආච්චිට හාල්ම ගරන්න ආච්චි ගරලා තමයි කන්නේ එයාට මන් දෙන්නේ මංම ගරපුවා දෙනවා අඩෝ තව එක පොතයි බං ඕනි බලහන්කෝ බං එළිය වහිනවා පට ගාලා මට මදුරුව කනවා ඉතින් මචං තා පොඩ්ඩෙන් මට මේක පොඩ ඩාම් ඩූම් වෙනවා ඔයා මේ වීඩියෝ එකට තාමත් ලයික් කරේ නැද්ද ඔන්න ඔකට බං කියන්නේ අපි වීඩියෝ දානවා ඔයාලා ලයික් කරන්න මචං අතුරක් හොයාගන්න දුන්නා ටික ඕක නම් තියෙනනේ මචං අනිවාර්යෙන් අපි වීඩියෝ දානවා ඔයාලා ලයික් කරන්න නෑනේ බං අන්න ඒකනේ කියන්නේ ඔයාලා ලයික් කරන්නේ අන්න ඒකයි වැඩි ඕන්න ඔක තමයි ප්‍රශ්නේ අඩෝ නෑ බං බලහන්කෝ බං මෙච්චර මේ මොන මගුලක්ද බං මේ අතුරක් නෑනේ තව එක අතුරයි ඕනි අනිවාර්යෙන් අරක තියෙනවා බං මට ෂුවර් අරක තියෙනවා අඩෝ අතුරක් මට කොහේ හරි මිස් වුණා බ්‍රෝ අඩෝ තව එකයි බං ඕනි ඇයි බං මෙතනද මෙහෙ උරා ගහන්නේ එන උරා පාක් වෙන්නේ මෙතනදිමනි බං මේ ගියාද බං මේ ගිහිල්ලානේ බං බලහන්කෝ අඩෝ සිරාවටම නෑනේ බං යතුර බලහන්කෝ බං එක යතුරයි ඕනි බං අනකට බලහන් ඒ යතුර හම්බෙන්නේ නෑනේ අපි කරුමක්කාරයෝද බං බලපන් අඩෝ සිරාවටම බලහන්කෝ බං බෑනේ බං මේක කරන්න බෑනේ මේක මෙතනදි කරන්න බෑ අමාරුයි කෝබං යතුරු අඩෝ යතුරු නෑ බං අඩෝ සිරාවටම ඇයි බං එහෙම මං අහන්නේ ඇයි එහෙම මේකට ඉන්න ආසිත හාය කරන ආයි යන්නේ කියලා අඩෝ මේක බය වෙන්නේ නෑ බං සිරාවටම බය වෙන්නේ සිරාවටම බය වෙන්නේ මෙහෙන් මං ආවනේ බං මෙහෙන් දාවේ අඩෝ මේක සිරාවටම බය නම් වෙන්නේ මට යතුරක් මල්ලියේ කොහේ හරි මිස් වෙලා තියෙනවට පේන විදියට යතුරක් මට මිස් වෙලා කොහේම හරි මිස් වෙලා මේ මෙහෙවත් තියෙනවද බලන්න වාජ්‍ය හොදිස් එකකගෙන යන්න ඕන අන්න ඒකනේ කියන්නේ ඔය උඩවක් පල්ලෙවක් නැද්ද බං අඩෝ නෑනේ බං බලහන්කෝ යතුරක් නෑනේ බං බලහන්කෝ චේ ඔහේ ගිහලට තියෙන අඩෝ අර දොරේ නම් තියෙනවා අර දොර ගාන නම් තියෙනවා හොඳේ මට ෂුවර් අර දොරේ නම් තියෙනවා ෂුවර් රෑ මට නම් ගිහිල්ලා
අඩෝ යතුරු නෑ බං ඒ කරන්නේ යතුරක් ඕනි බං බලහන්කෝ යතුරු නැති හැටි අඩෝ සිරාවටම අඩෝ යතුරු නෑ බං අඩෝ යතුරු නෑ කියන්කෝ අඩෝ ඇයි බං යතුරු නැත්තේ අඩෝ ඇයි බං යතුරු නෑ නේද අඩෝ සිරාවටම අද පනින්න බැරිද බං අඩෝ මෙන්න මේ කරින්න තියෙන්නේ මෙන්න මේ කරින්න තියෙන්නේ ඕකේ නම් අනිවාර්යෙන් යතුරක් තියෙනවා යතුරු අල්ලු පොතක් තියෙනවා අඩෝ මට මාරය නැගින වෙලාවට අඩෝ සිරාවටම කෝබන් අඩෝ අම්මට සිරි තියනවා මම මෙතන කලින් ඇවිල්ලා ගියා දැක්කේ නෑ තියනවා ඕ යස් හැබැයි ඒක නැතුනොත් ඉතින් ඉවරයි මොකක්ද දියුනේ අඩෝ තියනවා බං අඩෝ තියනවා පොතක් නෑ අන්නේ ආච්චිට හාල් කරන පොතක් නෑ බං මේකේ අඩෝ සිරාවටම මේකේ පොත් අර ගෑණි ඇවිල්ලා අරන් ගියා දැක්කද වෙන්න පෝසි ඔය ගෑණිට කියනවා වෙන්න පෝසි කියලා දෝසි වෙලේ කිව්වලු අඩෝ නෑනේ බං කොහෙද බං අනිත් පොත තියෙන්නේ මෙහෙවත් තියෙනවද බලන්න මෙහෙත් තියෙනවද ඒ උඩවත් නෑනේ බං දාලා අඩෝ මේ බංගේ පොත් මෙතන එකක් තියෙනවා දැන් තව යතුරක් තියෙනවා තව යතුරක් හොයාගන්න තියෙනවා අපිට තව එකම එක යතුරක් හොයාගන්න තියෙනවා පස්සික නෑ පොත් හතක් හොයාගෙන එයාටම අහුවෙන්න පුළුවන් නෑ අප්පු පාර ලේසි නෑ ගිහින් බලමු මෙහි ගියානේ බං කවන්නේ ආගියා අඩෝ කෝබන් යතුරු අරගෙන මට යතුරක් තියෙනවා ෂුවර් යතුරු වල පොතක් අඩෝ එකම තැනට වැටෙනවා සිරාවටම එක තැනට වැටෙනවා අඩෝ බලංකෝ බං කෝබන් මේ මල හෝන්තුව බලංකෝ යතුරක් නෑ නිසි අරගෙනම් මට ෂුවර් පොතක් තියෙනවා හරි යාළුවනේ මට ෆෝන් මේ ගේම් එක නවත්තන්න වෙනවා ඒක හොය හිටියොත් ඕගලන්ට වෙලා යනවා ඒක හින්දා බං මේකේ ෆුල් ගේම් ප්ලේ එක රැට දානවා අද රැට දානවා අනිවාර්යෙන් ෆුල් ගේම් ප්ලේ එක දාන්න බය වෙන්න එපා වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් පාරක් දාලා ගන්න සබ්ස්ක්‍රයිබ් පාරක් එකම දාලා එහෙනම් ඉතින් අපි ගියා අද රැට මේකේ ෆුල් ගේම් ප්ලේ එක දානවා එහෙනම් කොල්ලෝ අපි ගියා